ආම්දුර YouTube channel එකක් කරන්නේ ඇයි ඒක මට දැනෙච්ච දේ තව කෙනෙක් මේක අහම්බෙන් හරි දැනගෙන අවබෝධ කරගත්තා. නෑ ඔයා දන්නවා ඔයාලා අපි ඔක්කොම එකම පාත් එකේ එකම මාර්ගයේ අපි කාලයක් ගවේෂණය කරගෙන මේ කතන්දරේ හෙව්වනේ. හැබැයි අපිට කාලයාගේ ඇවෑමෙන් පොඩ ටිකනේ මේක තේරුනේ. හැබැයි දැන් අපිට තේරෙනවානේ මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන් මේක දැක ගන්න මේ අවබෝධ කරගන්න පුළුවන් කියලා අපිට තේරෙනවානේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ මේක දැන් ආපහු මං හිතන්නේ ගියේ මේ පැවිද්දන්ට ওই જાතිය කියන්න පුළුවන් කියලා. ඔව් ඒක ආපහුගේ කතාව ගොඩක් අහනවා ඇත්තේ මේ ගිහි පක්ෂය. ඔව්. හාමුදුරුවලටත් මේ ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ මේක හොයාගන්න උවමනාවක් තියෙනවා. ඒ උවමනායට අපේ ෆ්‍රීකවෙන්සි වලට කිට්ටු වෙන්න පුළුවන් කට්ටිය ඉතින් අපි ගාවට එකතු වෙනවා ඉතින්. එතකොට මට පෙන්වන්න තියෙන්නේ ඒගොල්ලොන්ව තමයි. ඉතින් මගේ මොකක්වත් දෙන්න මට නෑනේ. මට මොකක්වත් දෙන්න එකක් ඇත්තෙත් නෑනේ. මට දෙන්න තියෙන්නේ ඒගොල්ලොන්ට ඒගොල්ලෝ පෙන්නන එක. මොකද මාත් හොයාගත්තේ වගේ එකක් නේ. මට අවබෝධ වුණේ මමනේ. මෙච්චර කාලයක් මම හොය හිටපු මට හම්බුනහම ඒගොල්ලෝ තුල ඉන්න මට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක හරිම සරලයි. දුර්ලභයෙන් ලැබෙන මිනිස්සුන්ට දුර්ලභ ලැබෙන මේ අවස්ථාව.